අද ඉස්කෝලේ නිවාඩු දවසක්. පොඩි දුවට තියෙනවා ක්ලාස් එකක් උදේ 6 ඉඳලා දවල් 12 වෙනකන්. ඉතින් උදෙන්ම කඩලා තම්බලා ඒ ටික තෙම්පරාදු කරගෙන එයාට ගෙනියන්න උවමනා කරන දේවල් ඔක්කොම ලෑස්ති කරගෙන දැන් මේ හදන්නේ ගමන පිටත් වෙන්න. දැන් 5:40ට විතර ඇති. උවමනා කරන හැඩතල කට්ටලෙත් ලෑස්ති කරගෙන දැන් මේ යන්නේ. පොඩ්ඩක් වැහිපර ගතියක් තියෙනවා. ඒ වුණාට කොයි දෙයකටත් ලෑස්ති පිට. දැන් මේ අපි හදන්නේ ගමන පිටත් වෙන්න. ටිකක් සීතලයි. දවල්ට කොච්චර පෑවුවත් උදේ වරුවට පාන්දරට පොඩි සීතලක් තියෙනවා. ඉතින් එයාවත් පන්තියට දාලා ආපහු මං ඇවිල්ලා තේකුත් බීලා දැන් හදන්නේ මෙන්න මේ තියෙන රෙදි කන්ද සෝද ගන්න. මුලින්ම මේ තියෙන රෙදි වලින් පොඩි දුවගේ මගේ ලොකු දුවගේ රෙදි ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මේ එක ගොඩකින් ඇඳුම් 5ක් පෙඟෙන්න දාලා ඒ ටික සෝදලා දානවා. අද මගේ රෙදි සේදුවා නම් හෙට පොඩි දුවගේ රෙදි තමයි සෝදන්නේ. ඔන්න ඔය විදියට කොටස් 5ක් දාලා දවසට ඒ ටික හොදලා දා ගන්නවා. සාමාන්‍යයෙන් අපි දවසට රෙදි 5ක් අඳින්නේ නැහනේ. ඉතින් ওই විදියට හොදගත්තාම අපිටත් නොදැනී අපේ රෙදි කන්ද ඉක්මනින්ම පිරිසිදු වෙනවා. අද මං පොඩි දුවගේ රෙදි තමයි හේදුවේ. මේ තියන්නේ කලින් දවසේ මගේ හොදපු රෙදි ටික. ඉතින් ඒකෙත් තෙත යන්න කියලා වනලා පොඩි දුවගේ රෙදි ටිකත් වනලා රෙදි වැඩේ අද දවසේ ඉවර කරගත්තා. ගෙදර ඉන්න අපිට වගේ නෙවෙයි සතියේ දවස් 5ම වැඩට යන අයට ඇඳලා දාපුවාම රෙදි නිකම්ම ගොඩ වෙනවා. ඉතින් හැමදාමත් තමන්ගේ රෙදි වලින් පොඩ හොදගත්තාම සෙනසුරාදා ඉරිදා වෙනකොට හොදන්න තරම් මහා ලොකු කන්දක් නැහැ. අනිත් එක ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. දරුවෝ පොඩි කාලෙම තමන්ගේ රෙදි දෙකක් හොද ගන්න පුරුදු කරාම එයාලට රෙදි සෝදන එක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ එක දවසක් රෙදි හේදුවාම මගේ ඇඟිලි තුවාල වෙනවා. රින්සෝ සැරට වෙන්නේ නැති. සමහර විට කැල්සියම් විටමින් මොන හරි අඩුපාඩුවක්ද දන්නේ නැහැ. ඊළඟ දවසට රෙදි හොදන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහේ ග්ලව්ස් එකක් පාවිච්චි කරනවා මම රෙදි සෝද ගන්නකොට. නැත්නම් ඉතින් වතුර ටිකක් ගෑවුනහම කෑම ටිකක් කනකොට අත හොඳටම දැවිල්ල වෙනවා. හෙට අනිද්දාට ඔන්න සිංහල අලුත් අවුරුද්ද දෙනවා. ඒකට අපේ ගෘහණියෝ දැන් පුළුවන් තරම් රෙදි හැම සෝදගෙන, ගෙවල් දොරවල් පිරිසිදු කරගෙන ලහි වැඩ කරන කාලයක්. ඇත්තම කියනවා නම් මට නම් රෙදි කන්දක් සෝදන්න නැහැ. මං කියපු විදියට බෙඩ් ෂීට්, කර්ටන් එහෙම හොදගෙන මට තියෙන්නේ දැන් මේ දාලා තියෙන රෙදි ටිකයි ඇඳේ තියෙන බෙඩ් ෂීට් ටිකයි විතරයි. ඇඳුම් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඉතින් දවසේ වැඩ කළමනාකරණය කරගෙන රෙදි ටික එකතු වෙන්න දෙන්නේ නැතුව හොදන රෙදි පිළිවෙලට අල්මාරි වලට දාගෙන තියාගත්තාම ගෙවලු පිරිසුදු වෙනවා. අපේ ඔළුවත් නිදහස් වෙනවා. තවත් දෙයක් තියෙනවා. වාස්තු විද්‍යාවට අනුව ගේ පුරාම රෙදි විසිරීලා තියෙනකොට ඒක ගෙදර ඉන්න උදවියට වගේම ගෙදරටත් හොඳ නෑ කියලා. ඉතින් දැන් මං හදන්නේ දවල්ටත් කෑම ටිකක් ලෑස්ති කරලා පොඩි දුවව එක්කගෙන එන්න. අද හදන්නේ පොලොස් හදලා කරොල තෙල් දාලා දවල්ටයි රැටයි එකටම උයා ගන්නවා. ඉතින් එහෙනම් අද මම ඔයාලට කියලා දුන්න දේවල් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ ටිප් එක පොඩ්ඩක් හරියනවද කියලා try කරලා බලන්න. ඉතින් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.